සාතරෙන් කියලා පිළිගන්නවා මිනිටෙක් ගෲප් channel එකට. ඉතින් අනේ අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ වයර් කෝඩ් එකක මෙන්න මේ දෙකක් හදන හැටි. වර්ග දෙකක් හදන හැටි තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් අද බලමු අපි කොහොමද ඒක හදන්නේ කියලා. ඉස්සෙල්ලාම අවශ්‍ය මෙන්න මේ කැලි දෙක. ඊට පස්සේ මෙන්න වගේ වයර් එක. සහ මෙන්න මේ වගේ පොඩි වයර් කෑල්ලක් ඕනේ. මේකේ පොඩි කෑල්ලක් ඕනේ කපලා ගමු අපි. මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. සහ එන නම් තිබුණ නැති හින්දා මම එන දෙකක් ගත්තා. එකක් මේකට අනිත් එක මේකට තදම කළා හුවන් පස්සේ මේ පොඩක් ලූසන් එක හරියනවා. බලමු මොකක්ද ඉස්සෙල්ලාම කරන්න කියලා. හරි. අපි ඉස්සෙල්ලාම මේක කොහොම හරි ෆිට කරගෙන ඉන්නවා. ඉතින් යාළුවනේ ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොකද මම මේ මාස 2-3කින් වගේ මම වීඩියෝ දාන්නේ. මම මේක හිල් කරගත්ත මේ දෙකට සෙට් වෙන විදිහට මට මතක නැහැ කොයි පැත්තට දෙන්නේ කියලා. මේ පැත්තේ යන්න ඕනේ. හයි කරන්නේ ඔන්න ඔහොම ඩබල් එකක්. හරිද? දැන් අපි කපාගත්ත මේක ඇරලා තින්නේ. මේක පොඩ්ඩක් හොඳට අඹරනවා. හරිද? මේ කැල්ල පොඩ්ඩක් හොඳට අඹරනවා. එන්නේ අඹරනවා. ඊට පස්සේ හරි ඔන්න ඔහොම ගියේ. හරිද? දැන් හරි. දැන් අපි මෙන්න මේක අරගෙන මේකේ earth එකක් නැහැ. හරිද? මේකට ඇදී earth එකක් ඕනේ. earth එකට අපි වයර් එකක් දාන්න ඕනේ. මේ අවස්ථාවේදී මම earth එකක් දාන්නේ නැහැ. හැබැයි ඔයාලට පුළුවන් මේකේ earth වයර් එකක් අරගෙන මෙන්න මේකට එන්න මෙතනට හයි කරන්න. හරිද? zoom කරලා බලන්න. හරි. earth කියලා E කියන්නේ earth එක. මෙතන ගහලා තියෙනවා ඔයාලට. E අකුර, L අකුර, N අකුර කියලා ගහලා තියෙනවා. හරි. අපිට ඉස්සෙල්ලාම මේකේ දාන්න රින්ටර් එක හරි. දැන් ඉන්න මේ වයර් එකේ තියෙන ධනයි ඍණයි තියෙන්නේ. ධන ඍණ. මේකට හයි කරගන්න. දැන් මේකේ නියුට්‍රල්, ලෝඩ්, අර්ත් කියලා තුනක් තියෙනවා. නියුට්‍රල් එකට නියුට්‍රල් එක, ලෝඩ් එකට ලෝඩ් එක, අර්ත් එකට අර්ත් එක. ගහගෙන අපි මේක හොද කරගමු. එකක් හරි. ඉතින් අපේ පළවෙනි එක දැන් අපි මේක අනිත් එකට හදගන්න යන්නේ. හරි. ඉතින් දැන් මේක මම කියන්නේ earth එකක් නැහැ කියලා. පුළුවන් නම් earth එකක් දාගන්න එක හොඳයි. දැන් නියුට්‍රල් එකට නියුට්‍රල් එක, ලෝඩ් එකට ලෝඩ් එක. අර වගේම තමයි.
හරි දැන් අපි රෙඩි නම් ඉවරයි හරි දැන් අපිට පුළුවන් අන්නදාන සවි කරගන්න ඔයාලට මේක අලව ගන්න ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි හොඳට ඇලවෙන ඕන දෙයක් පුළුවන් නම් කළු ටේප් තියෙන්නේ මේ කළු ටේප් ප්‍රෝණක් කරේ ඒ කියන්නේ සම්පූර්ණ ඕනේ කළු ටේප් එකක් කරේ මේ දෙක එකතු වෙන්න හදාගන්න පුළුවන් ඔයාලට මේ වගේ ඉලෙක්ට්‍රික් වැඩ කරද්දිම කරන්න ඉන්නා නම් එයාලටත් මේක කරන්න පුළුවන් මෙන්න මේකේ සිදුර තුළට ඔන්නම බලලා දාලා ඇනේ තද කරගන්න තියෙන්නේ මේක පොඩි ළමෙක්ට පාවා මේක හදන්න දැන් හරි දැන් මේක අලව ගන්න ග්ලූ ගන් පොඩ්ඩක් පාවිච්චි කරමු ගලුගන් එනුවටත් අපිට දෙයක් යස් කරන්න පුළුවන් ඒ මං ඉස්සෙල්ලා වගේ කළු ටේප් එකක් තියෙනවා නම් දැන් කළු ටේප් එක අල්ලලා තදට මේ ටේප් එක අරගෙන මෙන්න එතකොට මේ වටේට යවන්න ඕනේ මගේ දැන් කෝඩ් එක ඇත්තම තයර් කෝඩ් එක මේක තමයි දැන් අපි දැන් බලමු මේක වැඩ කරනවද කියලා මොකෙන්ද අපි ටෙස්ට් කරනවා ටෙස්ට් එකක් තියෙනවා මේ ලයිට් එක බලමු අපි දැන් මේක වැඩ කරනවද කියලා මේක වැඩ ලයිට් එක පොඩ්ඩක් කැඩිලා තිබ්බේ මම ගාව මේ ලයිට් ගොඩාක් තියෙනවා ඉතින් මම මේ ලයිට් ඔයාලට හදන හැටි මම අනිවාර්යයෙන්ම ඉස්සරහා වීඩියෝ වලදී අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගෙනත් දෙනවා ඉතින් ඔය ලයිට් ටික හදන්න ඔය ඉස්සරහ පේනවා ලයිට් ටික එන්නේ ඒක මොනවද වෙලා තියෙන්නේ කොහොමද ටෙස්ට් කරන්න කියලා මම ඔයාලට අනිවාර්යෙන් ඉස්සරහා වීඩියෝ එකදී ගෙනත් දෙනවා ඉතින් අලනේ තවත් අලුත් වීඩියෝ එකක අපි ආයෙමත් හමුවෙමු. ඉතින් කට්ටියටම ජය වේවා.